Hi, welcome back to my YouTube channel. ඉතින් අදත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. ජේසුර කොහොමද තව ටිකක් ලං වෙන්නේ කියන එක ගැන කතා කරන්න. ඉතින් උන්වහන්සේගේ උත්ථානයත් එක්ක අපි ලස්සනට උන්වහන්සේත් එක්ක කනෙක්ට් වෙලා ඉන්න මේ දවස්වලදී උන්වහන්සේගේ මේ උත්ථානය අපේ ජීවිතවල උත්ථානය කරගන්නේ කොහොමද කියන එක තමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් උන්වහන්සේගේ මේ උත්ථානය අපේ ජීවිතවල වලත් නව ප්‍රබෝධනයක් ඇති කරන්න හේතු වෙනවා. ඉතින් උන්වහන්සේගේ මේ උත්ථානයේ බලයෙන් පුළුවන් වෙනවා අපේ ජීවිත තිබිච්ච පෞකාර ජීවිතයෙන් ඈත් කරලා උන්වහන්සේත් එක්ක නව ජීවනයක් කරා යන්න. ඉතින් නව ජීවනයක් කරා යන එක ගැන කතා කරද්දී අද බයිබල් වර්ස් එකේ කියනවා වගේ අර පෞකාර ජීවිතේ අපි කලින් හිටිය දේවල්, අපි කලින් කරපු දේවල්, අපි පුරුදු වෙලා හිටපු දේවල් මේ දවස් 40 ඇතුළත අපි එක පාපයක් හරි අපි ඒකෙන් අයින් කරගන්න පොඩි සූදානමක් වුණා. එහෙම නැත්නම් අපි ඒකට ක්‍රියා කළා. උන්වහන්සේගේ මේ උත්ථානයත් එක්ක අපිට ආශිර්වාදය ලැබෙනවා. අපේ ජීවිතේ තිබිච්ච පෞකාර දේවල් අයින් කරගෙන අපි අර දුක් ප්‍රාප්තියේදී උන්වහන්සේගේ කුරුස මරණය දක්වා ඒ අපි ආපු භක්ති අභ්‍යාසවල අපි නිරත වුණා වගේ. එක පාපයක් හරි අපි ඉවත් කරගන්න ක්‍රියා කරපු ඒ ක්‍රියාවලියත් එක්ක උන්වහන්සේ අපිට උදව් කරනවා මේ උත්ථානයත් එක්ක අපේ ජීවිතය අර කලින් ජීවිතයට වඩා ස්ටෙප් එකක් ඉස්සරහට තියන්න. එහෙම නැත්නම් නව ජීවනයක් එක්ක උන්වහන්සේත් එක්ක අතින් අල්ලගෙන ඉතින් එහාට ලස්සන ජීවිතයකට යන්න. අපිට මේ උත්ථානයත් එක්ක උන්වහන්සේගේ හම්බෙන මේ නව ජීවිතය අපි ජේසු කේන්ද්‍රී ජීවිතයක් කරගත්තා නම් උන්වහන්සේ අපිට කියලා දුන්නා වගේ අපේ ජීවිතවල වල අපි වොරි වෙන දේවල් ආර්ථිකව වෙන්න පුළුවන්, අපිට තියෙන ප්‍රශ්න, අපිට තියෙන ගෝල්ස්, අපි හැම දෙයක්ම වට කරගෙන උන්වහන්සේව පාස්කුවට විතරක් එමන් නැත්තම් අත්තලට විතරක් ලොකු කරගෙන ඉන්නවා නම් ඒ දේ නැතුව අනිත් ඒ කියන්නේ පාස්කුවත් එක්ක ආපහු අපි අපේ පරණ ජීවිතේටම ගියා නම් ජේසුව පැත්තක දාලා එහෙම වෙන්නේ නැතුව ජේසුව කේන්ද්‍ර කරගෙන අනිත් දේවල් ජේසුව කේන්ද්‍ර කරගෙන අපිට ජීවත් වෙන්න පුළුවන් නම් ඊටු හැම දෙයක්ම උන්වහන්සේ බලා ගන්නවා. ඉතින් මේක මගේ ජීවිතේ මම විඳ දෙයක්. මොකද මම ගොඩාක් දේවල් ගැන වොරි වෙද්දි මගේ ජීවිතේ ජේසු හිටියේ ඇත්තටම මම පැත්තක ජේසුව තියලා මම ප්‍රේ කරා, මම චර්ච් ගියා. ඉතින් ඒ වගේ දේවල් මගේ ජීවිතේ තිබුණත් ජේසු කේන්ද්‍රීය ජීවිතයකට මම ගිහින් තිබුණේ නැහැ. ඉතින් ජේසු කේන්ද්‍රීය ජීවිතයකට යනවා කියන එකේදී අපි මුලින්ම කරන්න ඕනේ ජේසුට මුල් තැන දෙන එක. ඉතින් ජේසු කේන්ද්‍රීය කියන එකේ තේරුම ජේසුස් වහන්සේට අපි ජීවිතේ මුල් තැන දෙනවා කියන එක. ඉතින් උදේ පාන්දර නැගිටින තැනේ ඉඳලා හවස අපි රාත්‍රියේ නිදා ගන්න යන තැන වෙනකම් උන්වහන්සේට හැමදේම බාර කරලා එහෙම නැත්නම් උන්වහන්සේත් එක්ක කටයුතු කරන්න පුළුවන් නම් උන්වහන්සේට පළමු තැන දෙන්න පුළුවන් නම් ඒක තමයි අපි ජේසු කේන්ද්‍රීය ජීවිතයක් කියලා කියන්නේ. ඉතින් පළමුවෙනි මගේ ජීවිතයේ රොටීන් එක ගනිද්දි උදේට මම උදේ පාන්දර නැගිට ගමන් අපිට ලස්සන පුංචි යාඥාවක් කියන්න පුළුවන් නම් ඒක ගොඩක් ලස්සනයි කියලා මම හිතනවා. ඉතින් මම උදේ නැගිට ගමන් කියන්නේ උන්වහන්සේ අද දවසේ දුන්නට ස්තුතියි, මාව නැගිට්ටුවට ස්තුතියි, අද දවසේ වෙන හැම දෙයක්ම ඔබ වහන්සේගේ කැමැත්ත අනුව ඉටු වෙන්න කියලා තමයි මුලින්ම ඒක මම කියලා තමයි නැගිටින්නේ. ඉතින් ඒක හිතෙන් ඔයාලට ප්‍රාර්ථනා කරන්න පුළුවන්. එහෙම නැත්නම් හිමීට ඔයාලට කියන්න පුළුවන් උන්වහන්සේට. ඉතින් එහෙම පටන් අරගෙන එතනින් එහාට ඔයාලට පුළුවන් නම් ෆෝන් එක ගන්න නැතුව බයිබල් වර්ස් එක එදා දවසට තියෙන බයිබල් වර්ස් එක ගන්න පුළුවන් නම් ඒ දවසට අදාළ බයිබල් වර්ස් එකෙන් උන්වහන්සේ ඔයාලට එදා දවසට අවශ්‍ය පෝෂණය ලබා දෙනවා. අපි උන්වහන්සේගේ දේව වචනේ කියවනවා කියන්නේ ඉතින් එතන කොච්චර ලස්සන දෙයක්ද කියන එක ඔයාලට තේරෙනවනේ. ඉතින් උදේ පාන්දර නැගිට ගමන් එහෙම නැත්නම් එදා දවසේ බයිබල් වර්ස් එක කියවලා ඉතින් එහාට ඔයාලට රිෆ්ලෙක්ෂන් එකක් බලන්න පුළුවන් නම් ඒ කියන්නේ මේ බයිබල් වර්ස් එකේ උන්වහන්සේ අපිට පැහැදිලි කරලා දෙන්නේ මොකද්ද, අපේ ජීවිතේට ගන්න තියෙන්නේ මොකද්ද කියන එක අපිට ගන්න පුළුවන් නම් උදේ පාන්දර හොඳ අර්ථවත් විදිහට එහෙම නැත්නම් ගොඩක් ලස්සන විදිහට අපිට ජීවිතේ එදා දවස අපිට පටන් ගන්න හම්බ වෙනවා. ඉතින් උදේ පාන්දර TikTok බලද්දී අපි තනිකර ඉන්නේ මේ TikTok ලෝකවල එහෙම නැත්නම් මේ බලපු contents වල ඒ දේවල් වල අපි ඔළුව තනිකර විකාරයක් කරගන්නවට වඩා උදේ පාන්දර මම කියනවට මේක උදේට කරලා බලන්න මාර නිදහසක් දැනෙනවා, මාර සැහැල්ලුවක් දැනෙනවා. උදේ පාන්දර උන්වහන්සේත් එක්ක ඒ තියෙන කනෙක්ෂන් එකත් එක්ක උන්වහන්සේ කියලා දෙන දේත් එක්ක අපේ ජීවිතේ වෙනස්ම විදිහට වෙනස් කරගන්න, ඒ කියන්නේ වෙනස්ම තලයකට ගෙනියන්න අපිට පුළුවන් වෙනවා. ඉතින් එතනින් එහාට ඔයාට උදේ පාන්දර ඒකක ඒ රිෆ්ලෙක්ෂන් එක බලලා ඉවර වෙලා උන්වහන්සේට ප්‍රේ කරන්න. එතකොට ඔයාට උන්වහන්සේට thank you කියනත් අවස්ථාවක් හම්බ වෙනවා. ඔයාට අද දවසේ ලස්සන පෝෂණයක් වගේ ආධ්‍යාත්මික ජීවිතයේ සුබ සිද්ධිය සඳහා උන්වහන්සේ දුන්න එක ගැන. ඉතින් ඒ වගේ දෙයකින් ඔයා උදේ පාන්දර පටන් අරගෙන ඊට පස්සේ ඔයා වොෂ් එකක් දාලා එහෙම හැම දෙයකටම පස්සේ ඔයා කරන්න යන වැඩ කොටස තියෙන එදා දවසේ ඔයාට කරන්න තියෙන වැඩ කොටසදී පුංචි යාඥාවක්
කියලා පටන් ගන්න. ඉතින් ගෙදරින් එළියට යද්දිත් කොලෙජ් යන්න මම කුරුසියේ ලකුණ දාලා ඒක අපේ සිරිතක්. ඉතින් අපි උන්වහන්සේට ගමන බිමේ ඉඳලා හැම දෙයක්ම උන්වහන්සේට අපි බාර කරනවා. ඉතින් මම අරන් ගිය පොත්වලට එහෙම නැත්නම් ඉඳ ගන්න මේසෙට එහෙම නැත්නම් මම එදා පාවිච්චි කරන බඩු වලට උනත් මම කුරුසියේ ලකුණ දාලා පටන් ගන්නවා. මොකද උන්වහන්සේ මට දුන්න දේවල් මේවා. උන්වහන්සේගේ ආශිර්වාදයෙන් හම්බෙච්ච දේවල්. ඉතින් මේ දේවල් හරි විදිහට පාවිච්චි කරන්න, මේ දේවල් වලින් කරන දේවල් හරි විදිහට අවබෝධ වෙන්න කියලා සුදාත්මයන් වහන්සේට යාඥා කරන්න පුළුවන් වාට. ඒ දේවල් වලින් ඔයා කරන දේවල් හරි විදිහට එහෙම නැත්නම් හොඳ අවබෝධයකින් කටයුතු කරන්න එදා දවසේ ඔයාලට ශක්තිය දෙන්න කියලා ඉතින් යාඥා කරන්න පුළුවන්. ඊයින් පස්සේ ඉතින් ඔයාට ඔයාගේ ලන්ච් ටයිම් එකක් එනවා නම් එහෙම නැත්නම් ඔයා කැම ගන්න අවස්ථාවකදී ඔයාට පුළුවන් උන්වහන්සේට ස්තුති කරලා ඔයාට ආහාර ගන්න කලින් තියෙන යාඥාව කරන්න. ඉතින් ඔයා දවසේ කරන හැම දෙයකදීම ජේසුව කනෙක්ට් කරගන්න පුළුවන් නම් මං හිතනවා ඒක ඔයාට කරන්න පුළුවන් ලස්සනම දෙයක් කියලා. මේ පුංචි දේවල් වලින් ඔයාට පුළුවන් ලස්සනට බිල්ඩ් අප් කරන්න ජේසු කේන්ද්‍රීය ජීවිතයක්. ඉතින් එතනින් එහාට ඔයාට නින්දට යන කලින් ඔයාට ප්‍රේ කරන්න පුළුවන්, හවසට ප්‍රේ කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට පුංචි දේවල් වලදී ජේසුට මුල් තැන දීලා නැත්නම් ඔයාට මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් කරන්න වෙන්න පුළුවන්. මම කිසි ප්‍රශ්නයක් ඉන්නවා නම් ප්‍රශ්නේ උන්වහන්සේට බාර දීලා උන්වහන්සේගේ කැමැත්ත අනුව හැමදේම වෙන්න කියලා. ඉතින් ගොඩාක් ලස්සන විදිහට ජේසුත් එක්ක ඔයාට කාලය ගත කරන්න පුළුවන් වෙනවා. ඉතින් හවසට ඔයාට ඕනම් පුළුවන් රෝසරි එක කියන්න. ඒ වගේ ආගම කියන්නේ රිලේෂන්ෂිප් එකක් කියන එක පද කලන අපිට කියලා දුන්නේ. ඉතින් මේ රිලේෂන්ෂිප් එක අපි ඇති කරගන්න ඕනේ ජේසුත් එක්ක. ඉතින් මේ රිලේෂන්ෂිප් එකට යන්න නම් අපි හොඳ කනෙක්ෂන් එකක ඉන්න ඕනේ ජේසුත් එක්ක. ඉතින් අපි රිලේෂන්ෂිප් එකක් අපි කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් තියාගන්න නම් අපි එයාත් එක්ක හොඳට හැම වෙලාවෙම කතා කරන්න ඕනේ. අපි එයාත් එක්ක හොඳ ආදරෙන් හොඳ කනෙක්ෂන් එකක් අපිට තියෙන්න ඕනේ. ඉතින් ජේසු ආගේ හොඳ මේ යාළුවා කරගන්න. එතනින් එහාට ජේසුගේ උත්ථානයත් එක්ක පරණ ජීවිතේ අපි තිබිච්ච ඇල්මරිච් එහෙම අපි පව් කරපු අපේ ජීවිතවල ඔහේ කල් ගෙවපු කාලේ ඉතින් ජේසු ආර මේ ජීවිතේ දුන්නේ ලස්සන දේවල් කරන්න හිතාගෙන. ඉතින් ඔයාගේ ජීවිතේ දවසින් දවස කල්නනවා. ඉතින් මේ ඔයා කරන්න හිතාගෙන ඉන්න දේවල් තියෙනවා නම් ජේසුත් එක්ක පටන් ගන්න මේ අලුත් නව ජීවනයත් එක්ක. ඉතින් ඔයාට හිර වෙලා තියෙන තැන් තියෙනවා නම් ජේසුත් එක්ක මේ දේවල් කතා කරලා විසඳ ගන්න. ඉතින් මේ ජීවිතේ නිකන් කල් යවන්න එපා. හැම නැත්තම් ඔහේ නිකන් ඉන්නම් වාලේ ඉන්න එපා. ජේසුත් එක්ක පටන් ගන්න දේවල් කරන්න. ජේසුත් එක්ක කේන්ද්‍රීය ජීවිතයකට යන්න. උන්වහන්සේට පළමු තැන දීලා ඉතුරු හැමදේම උන්වහන්සේ හරියට ලස්සනට හැමදේම කරන බව ඔයාටත් එතකොට තේරෙයි. හැමදේම ජේසුට මුල් තැන දුන්නාන් පස්සේ දවසේ කවදාවත් කිසිම තැනක වැරදෙන්නේ නැහැයි කියලා. ඉතින් උන්වහන්සේත් එක්ක ලස්සන නව ජීවනයකට යන්න. එහෙම නැත්නම් කාරුණික වෙන්න අපිට පුළුවන් දැහැමි ජීවිතයකට යන්න. ඉතින් දැහැමි කියන එකේදී චර්ච් එකේ මාසයකට සහභාගී වෙන එකම නෙමෙයි. එතනින් එහාට ඔයාගේ ආධ්‍යාත්මික ජීවිතේ වැඩි දියුණු කරගන්න ඔයාලට කරන්න පුළුවන් දේවල් එක්ක අර ජේසුත් එක්ක කනෙක්ෂන් එක වැඩි කරගන්න පුළුවන් වෙන දේවල් එක්ක ඔයාට අනිත් අයට ප්‍රේම කරන්න, අනිත් අයගේ වැරදි අඩුපාඩු දකින්න, මේ දේවල් වලට සමාව දෙන්න, ඒ වගේ කාරුණික හදවතක් ඇති කරගන්න ඔයාලට පුළුවන් වෙනවා. ඉතින් කලින් මිනිස්සුන්ට ඔයා ගොඩක් ඔයාලට කේන්ති ගිය කෙනෙක් නම් ඔයාලට පුළුවන් මිනිස්සුන්ට සමාව දෙන්න. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා වෙනස් කරගන්න පුළුවන් වෙන. ඉතින් උන්වහන්සේත් එක්ක පටන් ගන්න ජීවිතේ ගෙවන්න. ඉතින් දේශනා අහන්න, චර්ච් යන්න, මාස් වලට සහභාගී වෙන්න. ඉතින් උන්වහන්සේත් එක්ක කාලය ගත කරන්න. උන්වහන්සේගේ වචනයට සමන් දෙන්න. උන්වහන්සේගේ වචනය කියවන්න. දවසින් දවස උන්වහන්සේව පෝෂණය කරන විදිය බලන්න. පෝෂණයත් එක්ක ඔයාව උන්වහන්සේ අරගෙන යන ගමන බලන්න. ඒ ගමන මාර ලස්සනයි. ඒ ගමනේදී උන්වහන්සේව එක එක ස්ටෙප්ස් වලට එක්කන් යයි. ඔයා කලින් හිටියට වඩා ස්ටෙප් එක ඔයා ජීවිතේ ඉදිරියට යන්න පටන් ගන්නවා. ඉතින් පළවෙනි ස්ටෙප් එක තියන්න කියලා මම ඔයාලා හැමෝගෙම ඉල්ලනවා. ඉතින් පළවෙනි ස්ටෙප් එක අරන් බලන්න උන්වහන්සේත් එක්ක ඔයාගේ මුළු ජීවිතේම වෙනස් වෙන විදිය. මොකද මගේ ජීවිතේ අද තියෙන තත්ත්වයට වෙනස් කරේ උන්වහන්සේ. ඉතින් මගේ ස්ටෙප් ගොඩාක් තියෙනවා. පල්ලෙහා මම අපව හැල්ල බැලුවොත් එහෙනම් මම කලින් හිටපු ජීවිතෙත් එක්ක අද ජීවිතේ කම්පෙයාර් කරද්දී සාහෙන ස්ටෙප් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් වැටිලා තියෙනවා. එහෙම නැත්නම් ජේසුව මම නැති කරගත්ත තැන් තියෙනවා. ජේසුව මට අමතක වෙච්ච තැන් තියෙනවා. අපි කිසිම කෙනෙක් පර්ෆෙක්ට් අය නෙමෙයි. අපි කිසිම කෙනෙක් සර්ව සම්පූර්ණ නැහැ. ඉතින් අපිටත් වැරදි වෙනවා. අපිටත් පව් වෙනවා. ඉතින් පව් වලට සමාව අරගෙන ඒ පව නොකර එතනින් එහාට ජීවිතේ වෙනස් කරගන්න එක තමයි උන්වහන්සේ අපිට කියන්නේ. ඉතින් පව්කාරී ස්ත්‍රියටත් උන්වහන්සේ කිව්වේ යන්න අදින් පස්සේ පව් කරන්න එපා කියලා. ඉතින් ඔයාගේ ජීවිතෙත් ඒ තියෙන පව් එතනින් එහාට කඩලා ඒ දේවල් අයින් කරලා ඔයාගේ ජීවිතයේ උත්ථානයත් එක්ක උන්වහන්සේගේ නව ජීවනයකට යන්න, දැහැමි ජීවිතයකට යන්න, කාරුණික කෙනෙක් වෙන්න, කරුණාවන්ත කෙනෙක් වෙන්න, ලස්සන අත්දැකීමක් ලබන්න ඔයාට ජේසු
දොර ඇරලා තිනවා. ඉතින් යන එක නොයනක ඔයාගේ වැඩක්. ඉතින් මං හිතනවා ඔයාලා පළවෙනි ස්ටෙප් එක ගනී කියලා මේ වීඩියෝ එකත් එක්ක. ඉතින් උන්වහන්සේත් එක්ක වෙනස් කරගත්තම ජීවිතේ ලස්සන හික්මවීමක් හම්බ වෙනවා. ලස්සන මෙහෙයවීමක් හම්බ වෙනවා ජීවිතේ. හොඳ අවබෝධයක් හම්බ වෙනවා මිනිස්සු ගැන, ජීවිතය ගැන, හැම දෙයක්ම ගැන. ඉතින් උන්වහන්සේ ඔයාව මේ අරන් යන ඒ ගමනට ඇතුල් වෙන්න කියලා මං ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් උන්වහන්සේගේ උත්ථානයත් එක්ක ඔයාලට ලස්සන නව ජීවනයකට යන්න ශුද්ධාත්මයන් වහන්සේගේ ආශිර්වාදය හම්බෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයා මගේ YouTube channel එකට අලුත් එක්කෙනෙක් නම් ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ජේසුට තවත් ලං වෙන්න එකේ ස්ටෙප් එකක් ගන්න කැමති නම් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ඔයාලා අද වීඩියෝ එකකින් ලස්සන දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් like කරන්න අමතක කරන්න එපා. එහෙනම් මං ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම ජේසු පිහිටයි. අමතක කරන්න එපා. ජේසු වාට ගොඩක් ආදරේ.